right. Short questions ටික තියෙන්නේ. right. පළවෙනි එක. ඔව්. ඒක මම දෙන්නම් දැන්. කඩේක ඇත්තටම බලන්න බැහැ. right. 4.5 අද මේකේ 4.5 නේ 4.5 වැඩි කරපුවාම දැන් මේක ඇවිල්ලා තියෙනවනේ 20.25 කියලා 20.25 එතකොට දැන් අපි බලන්න ඕනේ දැන් මේක 20 පැනලානේ එහෙනම් 4.4 වැඩි කරපුවාම කීයද 19.36 කියන 20ට අඩු වෙනවා නේ එතකොට 20ට වැඩිපුරම ළඟ මොකද්ද 20.25ද 19.36ද 20ට වැඩියම ළඟ 20.25නේ එහෙනම් count is 1 මේකේ 4.5යි දෙලින් උත්තරේ දෙවෙනි ප්‍රශ්නේ in 5-minute work for 3 days to complete 1/4 circular find the voltage කියලා. දැන් මේක කියන්නේ මිනිස්සු 5 දෙනෙකුට දින 3ක් වැඩ කරලා මේ කම්ප්ලීට් කරගන්න. ඒ කියන්නේ සම්පූර්ණ කරගන්න වෙලා පුළුවන් වෙලා තියෙන වැඩි කොච්චරද? 4න් 1යි. ඒ ඇවිල්ලා මිනිස්සු 5 දෙනෙක් දවස් 3යි. ඒ කියන්නේ 50. එහෙනම් 4න් 1ක් නේද 15ක් වෙන්නේ? නේද? ඉදි නේ? එතකොට 4කින් 1යි 15 එහෙනම් මුළු වැඩ නේ? මුළු ප්‍රමාණය ගන්න අපි මොකද කරන්න ඕනේ 4කින් 1යිනේ 15 4න් 4ක් මුළු වෙන්නේ කියන්නේ 15 ඒවා කීයක්ද 4ක් කීයද 60යි මිලි කියලා 60යි මිලි තමන්නේ 60 ඉබ්බත් ලක්ෂ වෙන්න දෙන්නම් තුන්වෙනි ප්‍රශ්නේ if the perimeter of the given sector is 25 and arc length is 11 find its radius දැන් මේක කියන්නේ මේක පරිමිතිය කියන්නේ පරිමිතිය 25යි කියලා දීලා තියෙනවානේ නේද? පරිමිතිය 25යි කියලා දීලා තියෙනවා. හරිද? එතකොට පරිමිතිය 25යි කියලා දීලා තියෙනවා ආක් ලෙන්ත් එකට නැත්නම් ඡාප දෙක 11යි කියලා දීලා තියෙනවා නේද? එතකොට සම්පූර්ණ පරිමිතියෙන් පරිමීටර් එකෙන් මේ ආක් ලෙන්ත් එක නැත්නම් මේ ඡාප දෙක අඩු කරාට පස්සේ එනවා මොනවද අරයන් දෙකේ රේඩියස් දෙකේම එකතු වෙන්නේ නේ එතකොට එක රේඩියස් එකක් බලන්න මොකද කරන්න ඕනේ දෙකෙන් බෙදන්න ඕනේ එතකොට කීයද මෙතන 14යි 25න් 11ක් ගියාම 14යි 7යි 7 centimeters කියලා එනවා 7යි 4 expand 4 වැඩි right මොකක්ද මේ පිළිපද ප්‍රකාශක වල වර්ගයන් නැත්නම් square of binomial expression මතකද මොකද කරන්නේ මෙයාගේ ස්ක්වයර් එකනේ මුලින්ම මෙයාගේ වර්ගය ගන්නවා ඊට පස්සේ දෙකෙන් ගුණ කරන්න ඕනේ මේ දෙන්නගේ ප්‍රොඩක්ට් එක තුනිට 2x වැඩි කිරීම 3 දාන 3 ස්ක්වයර් එක 3 වර්ගය දැන් කොහොමද එන්නේ ෆයිනල් ආන්සර් එක මේක 4x වර්ගය 12x ගන්න මේක තමයි එතකොට අන්තිම ආන්සර් එක ෆයිනල් ආන්සර් එක වෙන්න ඕනේ හරිනේ හරි දාගන්න මම ලක්ෂ දාන විදිහ දැන් කියන්න right තරේ හරි තරේ විතරයි ඕනේ අතර විදියට පහ අපිට මේක මොකද්ද ට්‍රයැන්ගල් එකක් ත්‍රිකෝණයක්නේ ත්‍රිකෝණය ඇතුලේ කෝණ තුන ඇන්ගල්ස් තුන එකතු කීයද 180යි එතකොට මේකේ ඇන්ගල්ස් තුන ඇවිල්ලා 2x 16 40 ඔය තුනම කියලා එනවනේ 180ක් වෙන්න එපා නේද එතකොට 2x 100 මෙතන 100ක් එනවා 180යි ධන 100 මේ පැත්තට ඇති මොකද වෙන්නේ
ඍණ 100 වෙනවා. එතකොට 2x 80යි දෙපැත්තක දෙකෙන් බෙදන්න ඕනේ. x සමානයි කියන 40යි කියන එනවා. මෙතන මේ හරියට අංශක ගාන ඩිග්‍රී එක තියෙන්න ඕනේ. 6 ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න මැසේජ් එකක් හරි මට දාන්න. හරි නැත්නම් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ write the set A x an odd number ඉරට්ට සංඛ්‍යාවක් කියලා තියෙනවානේ. එතකොට දැන් මේකේ කේස් එක මොකද්ද? මේකේ රේන්ජ් එක පරාසය දීලා තියෙනවා. නේද? කොහොමද මේකේ පරාසය දීලා තියෙන්නේ? කීයයි අතරද? එකට මෙයා equal සමාන වෙන්න බෑ මෙතන. 10ට වඩා අඩු වෙන්න ඕනේ. එකට වඩා සමානයි හෝ වැඩි වෙන්න බෑ. එතකොට අපෙන් අහන්නේ මේකේ අර listing elements මේ ඒ කියන්නේ අවයව සහිතව ලියන්න ඕනේ නේ. එතකොට x කියලා දාලා මේ විදිහට curly bracket සංගල වරහන් දාන්න ඕනේ. එක ලියන්න ඕනේ. 1 3 5 7 9 ඔය ටික එන්න. එක ලියෙන්න ඕනේ. ඇයි එකට අතර සමානයි කියලා දීලා තියෙන්නේ. sorry x නෙමෙයි මේ a ඈ. a හොඳ ලක්ෂණ. a 7 මොකක්ද ඉස්සෙල්ලාම කරන්නේ? මොකක්ද ඉස්සෙල්ලාම කරන්න ඕනේ? මේ 5 අරයි යන්න ඕනේ මේ පැත්තට නේ. එතකොට කොහොමද එන්නේ? 8 ගාන x මෙයා මොනවා වෙලාද මේ පැත්තට යන්නේ? ಗುಣ කිරීම. එහෙනම් 8 දාන x 10යි නේ. එහෙනම් ඊට පස්සේ මොකද කරන්නේ? ධන 8 එහා පැත්තට අරන් යනවා ඍණ 8 වෙනවා. නැහ x සමානයි කීයද? 2යි. සමානයි 2. right මේ ටිකේ අපි ලකුණු ටික දාගෙන ඉමු. හරිද? මේ පියවරවල් වලට බලන ලකුණු දාගන්න. හරිද? එළින්ම මේ ආන්සර් එක තියෙනවා නම් මේ උත්තරේ තියෙනවා නම් ලකුණු 2යි. ලකුණු දාගන්න. ඊළඟට මෙන්න මෙයා 15 වරක් 4 හරි නැත්නම් 5 වරක් 3 වැඩි කිරීම 4 කියලා තිබ්බා. 5 to 3 to 4. එතෙන්ට එක ලකුණයි 60 කියන එකට එක ලකුණයි. ඊළඟට මේකේ කෙලින්ම 7ට ලකුණු 2යි. 7 කියන උත්තරේට ලකුණු 2යි. හරිද? ඔය ස්ටෙප්ස් බලන්න ඔය හරියට ඒවා ලියවෙන්න ඕනේ. ඊළඟට කෙලින්ම මේක ප්‍රසාරණය කරලා තියෙන උත්තරේට ලකුණු 2යි. කෙලින්ම ඒකට ලකුණු 2යි. ඊට පස්සේ මෙයා මේ 180ට සමාන කරලා තියෙන හේලියට මේකට එක ලකුණක් තියෙන්නේ. මේක නැත්නම් ඒ ලකුණ නැහැ. කෙලින්ම x40 කියන එකට එක ලකුණක්. හරිද? ඊළඟට කෙලින්ම මේක එකක් තියෙන්න ඕනේ ලකුණු දෙක. එක නැත්නම් ලකුණු නැහැ එකක්වත්. එක තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ x සමානයි 2යි. 2 කියලා තියෙන එක ලකුණු 2යි. හරිනේ? right. ඊට පස්සේ 8 ඔව්. 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 හරියටම ඉස්සෙනවා. 4.4. හරියටම ඉස්සෙනවා. ඒ කොහෙද? ඒක යතර කෙලිම දශම ඇවිල්ලා නෙදී. අතර 44 නේ ගුණ වෙන්න ඕනේ. මෙතන. ඔය 1930යි. බලන්න මෙතන ගුණ කරමු.
right ඊළඟට ඔව් ඈ ඔව් ඉතින් 4.5 තමයි උත්තරේ හරි මොකක්ද මම නෙමෙයි හරි අපරාධ පහ 4.5 පළවෙනි එක right ඊළඟට 9 a rectangular shaped label is pasted completely covered the curved face එක නේද දැන් මම කියලා තියෙනවා සිලින්ඩර් එකේ curved face එක ඈ අට නේද ඔව් ඔව් when importing vehicle custom duty 40 මේක කියන්නේ මොකද්ද වාහනයක් අපි import කරද්දි custom duty එක රේගු බද්ද 140ක් නේද ගෙවන්න ඕනේ find the amount has to be paid to duty importing vehicles worth of 450,000 4,50,000ක එකක් ආනයනය කරද්දි කොච්චරක් ඩියුටි ගෙවන්න ඕනද කියලා මේ පත්ත කොච්චරක් ගෙවන්න ඕනද කියලා නේ අහන්නේ එතකොට කොහොමද කෙලින්ම අර 4,50,000 නැත්නම් 450,000 කියන එක වැඩි කරන්න ඕනේ 140 40% rupees 180,000 හරි 180,000 නාමේ දැන් අර සිලින්ඩර්ස් වලදී මම ඇවිල්ලා කියලා දිනව නේද දැන් මෙහෙම තියෙන සිලින්ඩර් එකක් මෙතනින් කපලා දිගියන් ගියාට පස්සේ හැදෙන්නේ මොකක්ද මේ වගේ රෙක්ටැන්ගල් එකක් නේ මේ ත්‍රිකෝණාශ්‍රයක් නේ එතකොට මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර තමයි මේ ටික නේද ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට යනකම් තියෙන දුරනේ එතන ඉඳලා එතෙන්ට යනකම් තියෙන දුර කීයද 2πr වලින් නේද ගන්න වෙන්නේ අයි අර පරිධියට මේ සර්කම්ෆරන්ස් එකට මේක සමාන වෙනවනේ. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන එක බ්‍රෙත් එක. මේක ලෙන්ත් එක. දිග මේක පළල මේකනේ. එතකොට ලෙන්ත් මේ මොකක්ද දිග? කොහොම දිග ගන්න වෙන්නේ? 5 ඊට පස්සේ r කීයද? 14 කියන්නේ 7යිනේ. අයි 2πr දාන්න එපා එතකොට. එතකොට 7 කැපෙනවා 44යි සෙන්ටිමීටර් කියලා එනවා දිග ඊට පස්සේ පළල ඇවිල්ලා කෙලින්ම අර උසට සමානයි නේද කීයද 20යි සෙන්ටිමීටර් ඒක හදන්න දෙයක් නැහැ කෙලින්ම අර උස මෙතන ඉඳලා මෙතන තියෙන සිලින්ඩර් එකේ උස තමයි අර මේන ත්‍රිකෝණාක් නැත්නම් රෙක්ටැන්ගල් එකේ උස වෙන්නේ ඇන්නේ මේක මීටර් කියලා නේ තියෙන්නේ ඕමයි එහෙනම් මෙතන 20යි මීටර් දාගන්න හොඳ ළමයා පුලිද good boy right 10 මේක මොකක්ද මේ මේක නම් එලිස් කේස් එකක් නේද මේ බාහිර කෝණය මොකක්ද external angle ඊට පස්සේ මේ ඇතුලේ කෝණ දෙක ඉන්ටීරියර් ඇන්ගල්ස් දෙක මෙයා මේ දෙන්නගේ එකතුවට සමාන වෙන්න ඕනේ නේද? ඔව් 45යි 90යි එතකොට කීයද? 35යි 35යි 90යි 125යි 125 කියලා ඊට පස්සේ 11 බලන්න and the A and B are two mutually exclusive events. If මොකක්ද දැන් අපි ඔය අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නැත්නම් mutually exclusive කියන කතාව නේ දැන් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවේ නම් නැත්නම් මේ mutually exclusive නැත්නම් අපි මොකද්ද වෙන්න ඕනේ අපේ මොකද්ද කොහොම මේ අර සම්බන්ධතාවය මතකද ඈ මොකද්ද සම්බන්ධතාවය වෙන්නේ ඒ මේ යූනියන් එක නැත්නම් මේලේ PA plus PB minus P intersect එක නැත්නම් මේ ඡේදයට සමාන වෙන්න බෑ. හැබැයි mutually exclusive නැත්නම් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් මෙයා නැති වෙනවා.
කෙලින්ම අර දෙන්නගේ එකතුවට තමයි සමාන වෙන්නේ. නේ? එතකොට අපිට මේක කෙලින්ම ගන්න පුළුවන්. PA කීයද? දෙකෙන් එකයි මෙතන තුනෙන් එකයි. මොකද්ද මේ කොමන් ඩිනොමිනේටර් පොදු හරය කීයද? මෙයාව 3ෙන්. මෙයාව 2කින්. එතකොට 6යි. මෙතන 3 වරක් එක 3යි, මෙතන 2 වරක් එක 2යි. 3 දාන 2 කීයද? 6න් 5යි කියන්නේ. right? ඊළඟට ඔයා නෑ එතෙන්ට ලයිට් එක වැදලා තියෙන පේන්නේ නැහැ. හරි? ඇයි? ඔනේ ඔයාලට අවුලක් නෑ අරගොල්ලෝ තව. ඒකයි. ඊට පස්සේ 12. right. දැන් මෙතන බලන්න. දැන් බලාගන්න දැන් මේකේ කාවද අපිට උත්තර කරගන්න තියෙන්නේ ඒව නේද තනි කරගන්න තියෙන්නේ. එතකොට කවුද මෙයාට ඒ වෙනු එයාව මේ පැත්තේ තනි කරගන්න නම් කවුද මෙහෙට අරන් ඉන්න වෙන්නේ? u වර්ගය u ස්ක්වයර් එකයි මේ දෙකයි මේ sy. ඉස්සෙල්ලාම කවුද මේ පැත්තට ගේන්නේ? මෙයාව ගේන්නවා මේ පැත්තට මොනවා කළාද? ඍණ u වර්ගය. මෙයා ධන මෙයා පැත්තට ඍණ වෙනවා. එතකොට මේ පැත්තේ කවුද ඉතුරු වෙන්නේ? 2as 2as ඉතුරු වෙනවනේ. ඒව ඉතුරු කරගෙන ඉතුරු දෙන්නවා මේ පැත්තකින් දැන් මෙතන තියෙන මොනවද ගුණ කිරීමනේ මල්ටිප්ලිකේෂන් මේ පැත්තේදී මොනවා වෙලා දෙන්නේ බෙදීම වෙලා එතකොට මෙයාවත් පහලට එන්න ඕනේ මෙයාවත් පහලට එන්න ඕනේ ගුණ කිරීම මේ පැත්තේදී බෙදීම බවටපත් වෙනවා එතකොට එතන 12යි එතන 2යි 13 අපේ ප්‍රිසම් එකක් නේද ප්‍රිස්ම එක the area of shaded face ඒ කියන්නේ ඔය මොකද්ද? හරස් කඩනේ ක්‍රොස් ඒරියා එක නේද ඔය දීලා තියෙන හරස් කඩ. වර්ගඵලයේ කෙලින්ම දීලා තියෙනවා කිය 18යි කියලා. එතකොට කෙලින්ම මම කියලා තියෙනවා මොකද? හරස් කඩ වර්ගඵලය නැත්නම් මේ ක්‍රොස් ඒරියා එකේ යාගේ ලෙන්ත් එකෙන් ගුණ කරාට පස්සේ අපිට මොකද පරිමාව වොලියුම් එක ගන්න පුළුවන් නේ. කෙලින්ම අපි මොකද කරන්න ඕනේ එතකොට? 18 ගුණ කරන්න ඕනේ කීයද? එයාගේ දිග තියෙනවා කීයද? 20ක්. මේ අතන හරිනේ දෙකෙන් එක දාන්න ඕනේ නැහැ. ඇයි මේ කෙලින්ම මේ ත්‍රිකෝණේ වර්ගඵලයෙන් දීලා තියෙන්නේ. ආයි වර්ගඵලය හොයන්න දෙයක් නැහැ. කෙලින්ම මේ අතුරු කරලා තියෙන, ඒ කියන්නේ ෂේඩ් කරලා තියෙන මේ ත්‍රිකෝණෙනේ දීලා තියෙන්නේ. ඉතින් කෙලින්ම මේ ත්‍රිකෝණය අරගෙම වැඩි කරන්න තියෙන්නේ. කෙලින්ම 360යි cubic centimeters. right 14 14 මම වෙනම හදන්නවා අපි මේකේ ලකුණු ටික දාගෙන ඉන්න. හරිද? right මේකේ මේ පියවර මේ ස්ටෙප් එක කියනවා නම් එකයි කියන්නේ මෙයාගෙන් අනිවාර්යෙන් මල්ටිප්ලයි වෙලා තියෙන්න ඕනේ. එයාට එකයි මේ උත්තරේට එකයි. හරිද? ඊළඟට මේකේ දිග නැත්තම් ලෙන්ත් එක හොයලා තියෙනවා නම් එකයි ඒ කියන්නේ 44 පළල නැත්තම් බ්‍රෙඩ්ත් එක හොයලා තියෙනවා නම් ඒකට 1 1 1 2යි. ඊට පස්සේ 10යි මෙන්න මේ සම්බන්ධතාවය ලියලා තියෙන්න ඕනේ. මෙයා සමානයි මේ දෙන්න කියලා ඒකට 1යි. උත්තරේට 1යි. හරිද? ඊළඟට කෙලින්ම මේ දෙන්නගේ එකතුවට එක ලකුණයි එකතු කරනවාට මේ විදිහට. හරිද? මේ විදිහට එකතු කරනවාට එක ලකුණයි උත්තරේට එක ලකුණයි. ඊට පස්සේ මෙතෙන්ට ලකුණු දෙකයි කෙලින්ම මේ උත්තරේට. මේ දෙන්න ಗುಣ කරනවාට එක ලකුණයි උත්තරේට එක ලකුණයි. ಗುಣ කරනවාට එක ලකුණයි දෙන්න උත්තරේට එක ලකුණයි. හරිද? ඊළඟට හරිනේ? බලන්න. හරිනේ? හරිද ඔයාලා? මගනවා
හරි නා තවත් උස්සන්න. අඩාරපන්. යාගේ අවතාරට බෑ දැන් මේ ඔන්ලයින් එක යන්නේ ඉඳන්පත්. උත්තමට තැයෙන කාරණා ටිකක් තියෙනවා ඔයගොල්ලෝ ඒක විසඳ ගන්න. මේ වෙලාවට පස්සේ හම්බෙන්නේ. ඔව් යාගේ අවතාරය වෙන ටික වෙන්නේ නැහැ. අපි ඉතින් නෑ අපෝනේ ඊළඟට කොහොම හරි ලබන සතියේ කර්ව් ටෙස්ට් එක ඔයගොල්ලෝ අපේ මෙහි මම අද ඉවරයි වැඩ ඉවරයි අපේ අද විෂය අය දාන්නවා ලබන සතියේ පැය දෙකක පේපරයක් තියෙනවා ඔව් ඈ කවද්දද ඇයි ඒ ගමන් යන්න දැන් අදත් නෑ ලබන සතියේත් නෑ ගමන්ම යන්න මේ අවුරුද්දත් එතකොට හරි ඊළඟට select and write the payout calculator දැන් මේකේ මොනවද ගන්න වෙන්නේ දැන් බලන්නකෝ ඕකේ අර දැන් මේ ත්‍රිකෝණේ ගත්තාම හරිද දැන් ඩබල් ඊට ඉස්සරහින් මෙහෙම එකක් ඇවිල්ලා තියෙනවනේ ඊළඟට ඒ මොකේද PQR එකේ නේද ඊළඟට මේකේ XY set එකේ මේ ඩබල් එකට ඉස්සරහින් නේද මේ තනි ඉරක් ඇවිල්ලා තියෙන්නේ හැබැයි ඊළඟ එකේ දැන් ABC එකේ බලන්නකෝ ඩබල් එකට ටැස්ටෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ එතකොට ඒක අපිට ගන්න පුළුවන්ද බෑ එහෙනම් අපිට ගන්න වෙන්නේ මොන ත්‍රිකෝණ දෙකද PQR ත්‍රිකෝණේ XY set ත්‍රිකෝණේ මොකක්ද හේතුව මොකක්ද කෝකෝ පා AS කෝණේ පාදේ ත්‍රිකෝණ දෙක මේ දෙක 15 right find equation of the straight line path point ඔන්න මේක පොඩ්ඩක් බලා ගන්න දැන් right මේ තියෙන point දෙකනේ එතකොට දැන් අපිට මේකෙන් පාවිච්චි කරලා මොකද්ද මේ m එක හොයාගන්න පුළුවන් නේද කොහොමද y දෙන්නගේ වෙනස y දෙන්නගේ ඩිෆරන්ස් එකේ මෙයාගෙන් මෙයා අඩු කරන්න ඕනේ බෙදන්න ඕනේ කවුද x දෙන්නගේ ඩිෆරන්ස් එක වෙනස 10න් එකක් අඩු වෙනවා ඒ එන එක බෙදන්න ඕනේ 3න් බිඳුවක් අඩු වෙලා එන එක 10 වශයෙන් y සමාන mx c එතකොට මෙතන 10න් එකක් 9යි 9 3න් බෙදුවාම කීයද 3යිනේ m 3යි හරි ඊට c එක දැන් මෙතන බලන්න මෙන්න මේ කෝඩිනේට් එක මෙයාගේ x y x බිඳුව කියන්නේ y ට අගයක් එනවා කියන්නේ ඒ කියන්නේ මොකක්ද ඔය x බිඳුව කියන්නේ y නේද මෙන්න මේ y නේද x බිඳුව ලයින් එක රේඛාව මේකනේ එතකොට මොකද වෙන්නේ මෙයා කැපෙන තැන නේද මේ එතකොට අන්තක්ඛණ්ඩය නැත්තම් c එක කියන්නේ යා කැපෙන තැනනේ එතකොට c එක කෙලින්ම මේකෙන් ගන්න පුළුවන් x බිඳුව වෙලා තියෙන හින්දා y එක හින්දා c එකයි එතකොට කෙලින්ම අපිට මේකේ සමීකරණ ලියන්න පුළුවන් ඉක්වේෂන් එක y m ඇවිල්ලා 3යිනේ 3යි x ධන 1යි කියන. ආයි බලා ගන්න. තේරුණාද නැද්ද? මෙතනින් m හොයා ගන්න පුළුවන් නේ. m හොයා ගන්න පුළුවන් කොහොමද? y දෙන්නගෙන් x දෙන්න බෙදලා. මතකනේ ඒක? 10යි බෙදෙන්නනේ y. මේ y මේ x ඒතකොට 10න් එකක් අඩු වෙන්න ඕනේ 3න් බිඳුවක් අඩු වෙන්න ඕනේ 10න් 1යි 3න් බිඳුව. ඒතකොට 10න් එකක් 9යි 3න් බිඳුවක් 3යි 9 3න් බෙදුවාම 3යි. ඊට පස්සේ කෙලින්ම මෙතනින් c එක ගන්න පුළුවන් අපිට මෙතන බිඳුව වෙන එක තමයි හැම වෙලේම c වෙන්නේ. කියන්නේ y කැපෙන තැන. y මෙහෙම ගිහිල්ලා. එතකොට ඒ එකෙන් කැපෙතකොට c එක එකයි. y සමානයි mx ධන c නේ. mx plus c එතකොට m එක වෙනකොට 3 එනවා x plus c වෙනකොට ධන 1 එන්න ඕක. ඕක තමයි එතකොට මෙන්න මේක තමයි උත්තරේ. ආන්සර් එක. ඕක තමයි ආන්සර් එක වෙන්නේ. හරි. ඊළඟට මේ 15 නේ 16
Proof. Write two necessities for the quadrilateral ABCD be a parallelogram. Parallelogram එක කියන්නේ මේ මොකද්ද? සමාන්තර ආශ්‍රයක් වෙන්න නේ. මොනවද? අපි දන්නවා අර විකර්ණ එකිනෙක ඡේදනය වෙනවා නේද මේ. එතකොට AO කියන එක සමාන වෙන්න ඕනේ කවුද? එයාගේ ඉතුරු භාගේ කවුද? OC. ඊට පස්සේ අර opposite angle නැත්නම් අර ඉස්සරහට තියෙන කෝණ දෙක සමාන වෙනවා නේ. එතකොට මොකද ABC ට යාට ඉස්සරහින් තියෙන අනිත් කෝණ මොකද්ද? ADC කියන කෝණ. මේක තියෙනවා. right? මෙන්න මෙයාට මෙන්න මෙයා. ඒ දෙන්න තමයි සමාන වෙන්න ඕනේ. මෙයාට මෙයා. ඊළඟට මෙන්න මේ විදිහට කැපුණාම මෙයයි සමානයි මෙයයි සමාන වෙනවා. ඒකෙන් තමයි යොක ගත්තේ. 17 factorize මේවා නම් මේ ඊයේ පෙරේද කරපුවා. මොකද ප්‍රොඩක්ට් එකක් විදියට නැත්තම් කුණිතයක් විදියට ගන්න වෙන්නේ කවුද 20? මොන 20ද? ඍණ 20 -20. එතකොට කීයද ගන්න වෙන්නේ? මෙතන ධන 1 ඉන්නත් ඕනේ. නේ? මෙතන 20යි මෙතන ධන 1යි. කීයද ගන්න වෙන්නේ? එතකොට ලකුණු දෙක වෙනස් වෙන්න එපා. මෙයා ධන වින්දා ලොකු එක්කෙනා ධන වෙන්න ඕන. එතකොට කීයද? ධන 5යි ඍණ 7යි එකපාරම ලියන්න පුළුවන් නේද කොහොමද? x ධන 5යි x ඍණ 4 හැරෙන්නේ 5 5ක් ඍණ 4 ඍණ 20යි 5න් 4ක් අඩු වුණාම ධන 1 හැදෙනවා. ඕවා නම් මම පොඩි දේවල් ඔයාලා 10 ඉඳන් කොච්චර කරලා තියෙනවද? 18 දැන් මෙතනදී right මෙතනදී මෙතනදී right අපිට කියනවා write the relationship between AB and OX මේ කියන්නේ මෙන්න මේ AB ගේ OX එක අපි දන්නවා මෙතන මේ mid point එක මැද ලක්ෂණයි මේ දෙන්න මොකද වෙන්නේ? මොකද වෙන්නේ? perpendicular ලම්බක වෙන්න ඕනේ නේද? එතකොට මෙන්න මේ විදිහට ලියලා තියෙන අංශක 90ක් මෙතන හැදෙන්න ඕනේ. මෙන්න මේක එකක්. අනිත් එක අපිට කියනවා AX සමානයි OX. එතකොට මෙතන AX OX වෙනවා නම් මෙතන 5 නම් මෙතන ඉඳලා මෙතෙන්ටත් කීයද 5යි. ඒ වගේ කී ගුණයක්ද AB? දෙගුණයක් නේද? 5 මේ වගේ දෙකක් නේද මෙතනට AB දෙන්න ඕනේ. එතකොට කීයද? AB ගේ දිග අපිට කියනවා find the length of AB ගේ දිගනේ හොයන්න කියන්නේ. එතකොට සෙන්ටිමීටර් 10ක් කියලා එනවා. ඔව්. ඔව්. නැත්තම් මේක ලම්බක වේ කියලා ලියන්න නැත්තම් perpendicular කියලා ලියලා තිබ්බක් කමන්නේ. ලම්බක වේ නැත්තම් perpendicular. ඇයි මොකද ලියන්නේ? ඔය ලම්බයි කියලා දිනනවා. 19 ඔන්නේ පත lost right දැන් මේකේ මොකද්ද කියන්නේ මේක බලලා ඉන්න මේ ටික ලකුණු දාගෙන ඉමු 18 වෙනකම් ලකුණු දාගන්න මේ හරියට මේ ට්‍රයැන්ගල් දෙක තියෙනවා නම් එක ලකුණයි congruent එක තියෙනවා නම් එක ලකුණ හරිද එලින්ම මේ සමීකරණ මේ ඉක්වේෂන් එක ලකුණු දෙකක් දාගන්න. මේ උත්තරේට ලකුණු දෙකයි. ඊට පස්සේ මෙතන OC වලට එක ලකුණයි ADC වලට එක ලකුණයි. ඊළඟට මේ දෙන්නට ලකුණු දෙක එක ගානේ ලකුණු දෙකයි. මේකට එක ලකුණයි මේකට එක ලකුණයි. හරිනේ උත්තර දෙකට ලකුණු දෙකක් එන්නේ එතකොට එතන. හරිද? right. ඊට පස්සේ
හරි වැටි දාගන්න. අද පල්ලියේ කීරේ එද්දි දැන් නාංගි ගියේ නෑනේ තමුන් ගියා. right ඊළඟට ඈ 19 right දැන් මොකද්ද මේ හරි මැද්දේ ගිහින් තියෙන්නේ මොකද්ද මේ ලම්බ සමච්ඡේදයේ perpendicular bisector එක මෙහෙමනේ කියන්නේ ඊට පස්සේ අපිට කියනවා ARB 2 points away from 10 meters each other හරිනේ AB කියන්නේ මීටර් 10ක් දෙපැත්තෙන් තියෙන එකක් ඊට පස්සේ අපිට කියනවා using the relative flow key obtain the location of P and Q which are equivalent to the point A and B දැන් අපි දන්නවා මේ වගේ points දෙකකට ලක්ෂ දෙකකට නේ same distance යනවා නම් equidistance යනවා නම් සමාන දුරිය යනවා නම් ඒක මොකද්ද මේ ලම්බ සමච්ඡේදයක මතකද මෙතන කියලා උඩටයි යටටයි ගහුවා perpendicular bisector එතකොට ඒකෙන් මොකද වෙන්නේ මේක හරියටම දෙකට බෙදෙනකොට මෙතන ඉඳලා බෙදෙන්නේ කීයක් වෙනවද 5ක් වෙනවනේ ඇයි 10 දෙකට බෙදෙනවනේ හරියටම එතකොට අපිට කියනවා and 6 meters away from A A වල ඉඳන් මීටර් 6ක් ඈතින් A කියන්නේ point එකක් නේ එක ලක්ෂයකට 6ක් දුරින් යනවා නම් ඒක මොකක් වෙන්න ඕනද මොකක්ද ඒක වෙන්න ඕනේ සර්කල් එකක් නේ වෘත්තයක් නේද එතකොට දැන් මෙතන පහනේ 6ක් වෙන්න ඕනේ 6ක් කියන්නේ අනිවාර්යයෙන්ම මෙයාට මෙහෙ දික් වෙන්න බෑ මේක එතකොට මෙන්න මෙහෙම එන්න ඕනේ ඔන්න ඔය වගේ වෘත්තයක් එන්න බෑ එතකොට කොතනයිද හරියටම තැන් දෙක මෙන්න මෙතනයි ඔන්න තැන් දෙක P7 ඇයි අර එක පොයින්ට් එකකට සමාන දුරින් කියන්නේ වෘත්තයක් කියලා මතක නැහැ ඉතින් research මේක නම් very easy case එක දැන් අපි පහම තියලා තියෙනවනේ convert කරන්න හැටි log විඳන් index area එක දර්ශක අනිත් පැත්තයි EMI log මෙයාගේ පාදේ 10යි බේස් එක 10යි නා log වලත් බේස් එක 10යි නේ ඊට පස්සේ මේ තියෙන්නේ ලඝු ගණකේ නේද මේ තියෙන්නේ දර්ශකේ ඉන්ඩෙක්ස් එක එයා තමයි ලඝු ගණකේ වෙන්නේ නේ එතකොට කීයද ඒක සමාන වෙන්න ඕනේ 30යි 10ට එහෙනම් 10යි පාදෙත් ඔය විදිහට ලෝකී කරලා තියෙන්නේ බලන්න ලඝු පාඩ මේ කුලව තියෙන්නේ ඕවා 21 after we do even here right මෙතන right මෙතනදී බලන්න දැන් මේ 10 දැන් ඔයගොල්ලන්ගේ මේ පාර වාර විභාගයට වැඩි පුරානේ 10යි අපිට ජියොමෙට්‍රි වල නැත්තම් මේ මොනවද ජ්‍යාමිතිය කියලා අපි එක පාඩමයිනේ තියෙන්නේ 11 කරට. ඊටු ඔක්කොම 10ද මේවා 10. හරිද? A O B C දැන් අපි දන්නවා මොකද්ද මේ AOI BOI ගැන කියන්න පුළුවන්? AOI BOI මොකද වෙන්න ඕන? AO BO දෙන්න සමානයි නේද? ඇයි ඒ? ඇයි මේ ආරයන් දෙකක් නේද එකම වෘත්තේ රේඩියස් දෙකක්. එතකොට AOI BOI සමාන වෙනවා මේ.
එතකොට මෙයාට ඉස්සරහින් ඉන්නේ මෙන්න මේ තියෙන කෝණේ. මෙයාට ඉස්සරහින් තියෙන මෙන්න මේ තියෙන කෝණේ. දැන් මම මෙන්න මේක පොඩ්ඩක් මහන්න. right. දැන් බලන්න. එතකොට මෙතනින් මේ දෙන්න සමාන හින්දා ඒ දෙන්නට ඉස්සරහින් තියෙන කෝණ දෙකක් මොකද වෙන්නේ? සමාන වෙන්න බෑ ඇන්ගල් දෙක. එතකොට මෙයාට ඉස්සරහින් තියෙන මෙයා 50 නම් මෙයාට ඉස්සරහින් තියෙන මෙයක් කීයද 50ක් වෙනවා 50. එතකොට මේ තුනම මෙයාගේ මේ තුන් දෙනාම කීයක්ද වෙන්න ඕනේ 180 180 වෙන්න බෑ. එතකොට මේ දෙන්න 50යි 50යි 100යි නම් මෙතන කීයද 80ක් වෙන්න බෑ. 180ෙන් අඩු කරාට පස්සේ ඒ 180 මේ 100 අඩු කරාට පස්සේ මෙතන 80ක් වෙන්නේ. එතකොට දැන් ඊළඟට මෙන්න මේ විදිහට සෙන්ටර් එකට එන එක්කෙනා මෙතන මේ සර්කම්ෆරන්ස් නැත්නම් මේ වෘත්තයට සෙට් වෙන එක්කෙනා මේ විදිහට තිබ්බොත් මොකද්ද කියලා තියෙන්නේ? මෙයාගෙන් හරියටම භාගයක් තමයි මෙයා. මතකද 10 වසරදී කළාව අන්තිම හරිය. හරිද? එතකොට අතනින් භාගයක් වෙන්න ඕනේ. එතකොට මෙයා කේන්ද්‍රයට සෙට් වෙන එකයි මෙතන සෙන්ටර් එකට සෙට් වෙන එකයි මේ සර්කම්ෆරන්ස් එකට සෙට් වෙන එකයි ගත්තොත් එහෙම මෙයාගෙන් භාගයක් මෙයා. එතකොට අපිට කෙලින්ම ගන්න පුළුවන් ACB කීයද? ACB 40යි. ඔගේ ලකුණු දෙන විදිය මම කියන්නම්. නිකන් ලකුණු දෙක ගන්න බෑ. හරිද? ලකුණු 10 කියන්නම්. 22. Find the time taken by the motor car which is traveling at uniform speed of 60 kilometers per hour. 60 කිලෝමීටර් 60ක වේගයෙන් කිලෝමීටර් 150ක් යන්න වෙලා කාලය විය දාන්නේ ටයිම් එක. අපි දානවා මොකද්ද? වේගය නැත්තම් මොකද්ද දුර? අපි දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය. distance by time. එතකොට මෙයා මේ පැත්තට එනවා කාලය. දුර උඩ ඉන්නවා එහෙම මේ දෙන්න මාරු වෙනවා වේගය යටට එන්න. එතකොට දුර distance එක 150 speed is 60 kilometers per hour. එතකොට මොකද වෙන්නේ? විද්දුව කැපිලා ගිහිල්ලා. මෙතන එනවා 3ෙන් බෙදුවාම කීයද? 3 වරක් 5යි 3 වරක් 2යි. ඒ කියන්නේ දෙකමාරක් කියලා එනවා පැය. පැය දෙකමාරක්. ඒ දෙන්න බෙදුවා. කමන්නේ පැය 2යි මිනිත්තු 30යි. 2 hours 30 minutes කියලා තිබ්බත් හරි. හරිනේ? right. right. මොකද LCM එක මේ කුඩාපොතු ගුණාකාරය 6 to 10 6 2 10 කුඩාපොතු ගුණාකාරකයේද LCM එක 30යි. ඊට පස්සේ what is x එකේ වැඩිම power එක වැඩිම බලය කීයද? xk දෙවෙනි බලය xk වර්ගය xk. ඔව්. මිනිත්තු 150ක් මිනිත්තු 150ක් නෙමෙයිනේ පොඩ්ඩ. මිනිත්තු වලින් නෙමෙයි නේද පැය වලින් නේ. ඊට පස්සේ y වලින් වැඩිම කීයද? y square 3 square y square. ඔය ටිකටත් දාගමු. right. මේ පොයින්ට් දෙක කියනවා නම් ලකුණු දෙකයි. මේ පොයින්ට් දෙක කියනවා නම් ලකුණු දෙකයි. මෙයා මෙන්න මේ විදිහටම මේක කියනවා නම් ලකුණු දෙකයි. හරිද? ඊළඟට මෙන්න මේ බලාගන්න මෙන්න මේ තැන් වලදී ඕගොල්ලෝ අනිවාර්යෙන්ම පේපර් එකේ මේව මාර්ක් කරන්න ඕනේ. මෙතන 80ක් තියෙනවා නම් එකයි. නැත්නම් ඒක ලියලා තියෙන්න ඕනේ AOB 80යි කියලා. නැත්නම් ඒක මාර්ක් කරලා තියෙන්න ඕනේ එතන 80යි කියලා. ඊළඟට ACB 40යි. දෙන්නට එකයි. ඊට පස්සේ මෙයා මේ විදිහට බෙදලා තියෙනවා නම් එකයි. මෙන්න මේ ආසයකට එකයි. බෙදන්න ඕනේ 150 බෙදීම 60. 150 over 60 කියලා කියනවා නම් එකයි. අතන උත්තරේට එකයි. මෙතන කෙලින්ම මේ ආසයකට දෙකයි. හරිද? right. තව ප්‍රශ්න දෙකයි නේ. ලකුණු දාගන්න හරි වැරදි හදාගන්න.
හරිනේ මකන්න. මකන්නද? හරි. ආපු අය දාන්න chat එකට නමයි ආයතනේ දාන්න. right ඊළඟට 24 බලන්න. The mean of the deviation of frequency distribution 12.4 and its assumed mean is 18. මොකද උපකල්පිත මාධ්‍යංගයේ 18යි අර සැබෑ මාධ්‍යංගයේ කීයද 12.4යි කියලා තියෙනවා නේ deviation. එතකොට මොකද කරන්න ඕනේ මේ දෙක? අපි මතකද? කොහොමද ඉන්නේ a දාන a plus sigma ft by sigma f නේ. මේ sigma ft by sigma f කියන එක තමයි කෙලින්ම අපිට දීලා තියෙන්නේ කීයද? 12.4යි කියලා බෙදලාම දාලා දීලා තියෙන්නේ. ඊට පස්සේ assume mean කියන එක උපකල්පිත මාධ්‍යංගය කියන එක තමයි මෙතන 18යි කියලා කෙලින්ම දීලා තියෙන්නේ. මොකද කරන්න ඕන කියලා? කෙලින්ම එකතු කරන්න තියෙන්නේ. එතකොට කීයද? 36.4යි 30.4 කියලා. ඔය deviation the mean of the deviation කියන්නේ මෙන්න මේකයි. අපගමන මාධ්‍යංගය කියන්නේ මේකයි. mean of deviation අපගමන මාධ්‍යංගය කියන්නේ උන්ට ඕක කෙලින්ම බෙදලා එන සම්පූර්ණ උත්තරේ. එතකොට ඒක කෙලින්ම දීලා තියෙනවා බෙදලාම කීයද? 12.4යි කියන්නේ. හරි. ඊළඟට සිවහ right. දැන් මේ වගේ එකක් දැක්ක ගමන් මොකද්ද වෙන්නේ? අර්ධ වෘත්තයක කෝණේ නේද? angles of semicircle මෙතන කීයද අංශක? 90යි කියන්නේ. එතන 90යි. ඊළඟට අපිට කියලා තියෙනවා AC diameter හරි of the given circle AC කියන්නේ විස්කම්භය. diameter එක හරි මෙතන D. DAC 52යි. DAC මෙතන 52යි. මම දැන් ඉතුරු ටික අඳින්න කලින් මට කියන්න මෙතන DCA කීයද? ඇයි මෙතන 90ක් උනේ කොහමද මේක? අර්ධ වෘත්තයක කෝණ නැත්නම් angles of semicircle එකේ angle එක. ඊළඟට මෙතන 52 නම් අපි දන්නවා තුනම 180ක් වෙන්න බෑ. එතකොට 180 මේ 90යි 52යි අඩු කරපුවාම කීයක් දෙන්නේ? මෙතන එනවා 38ක් කියලා. එතන එනවානේ 38ක් කියලා. නේ? එතකොට මෙතනදී මෙහෙමයි එන්නේ. මේ මොනවද? මෙතන මෙයා 38 නම් මෙතනත් කීයද? 38යි මතකද අර? මෙහෙම තියෙද්දි මෙහෙමයි ඔහොමයි තියෙනකොට මේ දෙන්න මොකද උනේ සමාන වුණා නේද? එකම ගන්නේ. නේ? angles of same vector. එතකොට මෙතනයි සමානයි. එතකොට මේ දෙන්න 38 වෙනවා. එකම එකකින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන D නේ අපෙන් අහන්නේ DBA කීයද? 38යි. DBA 38යි. හරි. right. කෙලිප මේ දෙක එකතු කරනවාට එක ලකුණයි උත්තරේට එක ලකුණයි. ඊට පස්සේ මෙන්න මෙතන 38යි කියලා ලකුණු කරලා තියෙනවා නම් එකයි. උත්තරේට එකයි. නැත්තම් DCA 38යි කියලා ලියලා තියෙනවා නම් එකයි. එක්ක ලියලා තියෙන්න ඕනේ. එක්ක ඔය විදිහට මාක් කරලා තියෙන්න ඕනේ. හරි නේද? right. ඊළඟ සතියේ එනකොට ඔය පේපර් එක අරන් එන්න ලියුම් එක මට බලන්න හෙට එන අය හෙට බ්‍රහස්පතින්දායි අරගෙන ඉන්න පේපර් එක බලන්න රෙකෝඩින් ඕන අය කියන්න මට මැසේජ් එකක් දාන්න මම ඒ අය රෙකෝඩින් දාන්නම් හරිද
මොනවා හරි තව අඩුපාඩු තියෙනවා නම් එක්ක දැන් අහන්නත් පුළුවන් නැත්තම් හෙට අර ක්ලාස් එකේදී අහන්න. හරිද? හරිද? අපි මොනවා හරි අඩුපාඩු තියෙනවා ක්ලාස් එකේදී කතා කරමු එදාට කතා කරන්න. රයිට් අරගෙන එන්න මොනවා හරි අඩුපාඩු තියෙනවා රෙකෝඩින් ඕන අයට මම දාන්නම්. හරි. එහෙනම් good night.